බලමු ළමයි මේ සංඛ්‍යානේ අපේ අවසානයේ තියෙන අදහසක් සංඛ්‍යානේ අවසාන කොටස විදිහට සංඛ්‍යාත ව්‍යාප්ති වල හැඩ කියන එක මාතෘකාවක් ලියන්න. සංඛ්‍යාත ව්‍යාප්ති වල හැඩ. මොකද්ද මේ ව්‍යාප්ති වල හැඩ කියන්නේ? දැන් අපේ සංඛ්‍යාත ව්‍යාප්තියක් අපිට පුළුවන් සංඛ්‍යාතයත් එක්ක දත්ත ප්‍රස්ථාරගත කරන්න. මේ තියෙන්නේ දත්ත xi මේ තියෙන ඒවායේ සංඛ්‍යාතයන් fi මේ තියෙන දත්ත මේ තියෙන ඒවා සංඛ්‍යාත. එතකොට මේ දත්ත සහ සංඛ්‍යාත ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. එක එක දත්තේ කොච්චර තියෙනවද කියන එක. එතකොට මේ ප්‍රස්ථාරගත කරාම අපිට එන්නේ අර අපි කතා කරපු සංඛ්‍යාත බහුවස්ත්‍ර තියෙන. මේ සංඛ්‍යාත බහුවස්ත්‍රයේම තමයි මේ ලැබෙන්නේ. ඒක වඩා සුමටව ලැබෙනවා. එතකොට සංඛ්‍යාත බහුවස්ත්‍රය ආකලා මෙහෙම බහුවස්ත්‍රය ගත්ත එක පන්ති ප්‍රාන්තර කුඩාවට ලං කරනකොට ඒක වක්‍රයක් විදිහට ලැබෙනවා. ඔය වක්‍රය මම ගන්නවා විශේෂ වක්‍රයක්. මෙන්න මෙහෙම. ඔය අපේ සංඛ්‍යාත ව්‍යාප්තියේ දත්ත සහ සංඛ්‍යාතය අතර ප්‍රස්ථාරය යනවා මේ වගේ විශේෂිත හැඩයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක සමමිතිකයි. ඔන්න. මෙතන අපේ අවම දත්තය මෙතන උපරිම දත්තය. ඒතර මේ අතර පරතරයයි මේ අතර පරතරයයි සමානයි. මේ දෙපැත්තේ වර්ගඵලයනුත් සමානයි. මේ වගේ ව්‍යාප්තියක් අපි කියන්නේ සමමිතික ව්‍යාප්තියක්. ප්‍රායෝගිකව මේවා එකක් ලැබෙන ඉඩ කඩ ඉතාම අඩුයි. මේක සම්මිතික ව්‍යාප්තියක්. ප්‍රායෝගිකව මේ වගේ ව්‍යාප්තියක් ලැබෙන්නේ නැහැ. මේකේ විශේෂත්වය තමයි මාතය. මධ්‍යස්ථය කියන්නේ Q2 කියන එක. මධ්‍යයනේ x bar. මේ තුනම හරියටම මේ මැද අගය වෙනවා. මේ උපරිම අගය මේ අවම අගය. එතන පරතර සමානයි දෙපැත්තට. මේ වගේ එකක් සමමිතික ව්‍යාප්තියක්. හැබැයි ප්‍රායෝගිකව ඔය වගේ සම්මිතික ව්‍යාප්ති හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? මේවා චතුර්ථක ගත්තොත් ඒවත් ගානට සම්මිතික වෙනවා. ඒ කියන්නේ මෙතන දැන් මේ පැත්තෙන් අපි Q1 ගණනය කරොත් මෙතන මේ පැත්තෙන් Q3 මෙතන සම්මිතිකව ගන්න. මේ පරතර සමානයි. මේ දෙන්න අතර තියෙන පරතරය D වුණොත් මේ දෙන්න අතර තියෙන පරතරය D. මෙතන අතර පරතරය L අපි D dash කියලා ගත්තොත් මෙතන අතර පරතරය D dash. පැහැදිලිද? ප්‍රායෝගිකව මෙවැනි ව්‍යාප්තියක් හම්බෙන්නේ නැහැ. මේ උපරිම අගය හරහා ගානට සම්මිතිකව තියෙනවා. තේරුණාද? ඒතර මේක ප්‍රායෝගිකව ලැබෙන්නේ නැහැ මේ වගේ එකක්. මේක සෛද්ධාන්තිකව තමයි අපිට කියන්න වෙන්නේ මේ වගේ එකක්. මෙන්න මෙහෙම ව්‍යාප්තියක් තියෙනවා නම් ඒක සම්මිතිකයි කියලා. ප්‍රායෝගික ව්‍යාප්තියක් ගත්තාම මේ සම්මිතිකයෙන් දෙපැත්තට පොඩ ඇලවෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් පොඩි කාලේ අපි හිතමුකෝ පොඩි කාලේ විභාගයක් කියලා පොඩි කාලේ විභාගයක් ඈ. ඒතර පොඩි කාලේ විභාගයක් වුණාම වැඩි ළමයි ප්‍රමාණය වැඩි ලකුණු ගන්නවා. කොහොමද වැඩිලා? දැන් ලොකු කාලේ විභාගයක් මොකද වෙන්නේ? ලොකු කාලේ විභාගයක් අඩු වැඩි ළමයි ප්‍රමාණය අඩු ලකුණු ගන්නවා. මේ පොඩි කාලේ විභාගයක් මේ ලොකු කාලේ විභාගයක්. දැන් ඔයගොල්ලෝ සංයුක්ත ගණිතය වගේ විභාගයක් ගත්තොත් මේ වැඩිම ළමයි ප්‍රමාණයක් අරන් තියෙන ලකුණු 30 40 වගේ සීමාවේ ලකුණු. පොඩි කාලේ හොන වෙන්නේ පොඩි කාලේ 1 2 3 4 පන්ති වලදී වැඩි ළමයි ප්‍රමාණයක් ලකුණු 80 විතර ළමයි ගන්නවා. ඒතර පේනවා ඒක සම්මිතික නෑ. ඒක මේ සම්මිතිකවෙන් දෙපැත්තට තල්ලු වෙලා එකක් අරහෙට තල්ලු වෙලා අනික මෙහෙට තල්ලු වෙලා. ඒ කියන්නේ අපේ ව්‍යාප්ති සම්මිතික බවෙන් අපි කියනවා විතැන් වෙනවා. නැත්නම් සම්මිතික බවෙන් ඈත් වෙනවා.
ඒතර ප්‍රායෝගික ව්‍යාප්තියක් ගත්තම අන්න එහෙම සම්මිතික බවෙන් ඈත් වෙලා තියෙනවා. ඒතකොට ඔන්නේ සම්මිතික බවෙන් ඈත් වීම කියන්නේ සාකච්ඡා කරන්න කලින් මේ සම්මිතික බව තේරුම් අරන් ඉන්න ඕනේ. ඔතන පොඩි සටහනක් දාන්න මෙහෙම. ව්‍යාප්තියක් එහි දත්ත හා සංඛ්‍යාතය සමග ප්‍රස්ථාරගත කළ විට එහි දත්ත හා සංඛ්‍යාතය සමග ප්‍රස්ථාරගත කළ විට එහි දත්ත හා සංඛ්‍යාත සමග ප්‍රස්ථාරගත කළ විට සංඛ්‍යාත වක්‍රයක් නිර්මාණය කරගත හැක. සංඛ්‍යාත වක්‍රයක් නිර්මාණය කරගත හැක. එය ව්‍යාප්තිය අවමගයන් සඳහා අවම සංඛ්‍යාතයක් ව්‍යාප්තිය අවමගයන් සඳහා අවම සංඛ්‍යාතයක් ව්‍යාප්තිය උපරිමගයන් සඳහා අවම සංඛ්‍යාතයක් ව්‍යාප්තිය මධ්‍යගයන් සඳහා වැඩි සංඛ්‍යාතයක් සහිතව මාතාගේදී උපරිමයක් සහිතව නිර්මාණය වේ. එහි පන්ති සංඛ්‍යාතයන් සම්මිතිකව මාතයෙන් දෙපසට විහිදෙන විට පහත පරිදි සමමිතික ව්‍යාප්තියක් ලැබේ. මේ බලන්න මම මේ අගේ වගුවක් ගහනවා මේ වගේ. ඔය දැන් සම්මිතික ව්‍යාප්තියක් මෙන්න මේ වගේ මේ. ඉස්සර වගුව අපි ගහගමු. උපරිම සංඛ්‍යාතයක් තියෙනවා මෙතන අපි හිතමු 12 කියලා. මේක ගානට 9 7 9 6 3 ලස්සනට යනවා. මේ පැත්තට ඒ වගේම 9 6 3 යනවා. මේ සම්මිතික ව්‍යාප්තිය. ඒතර 5 15 25 35 45 55 65. දැන් ඔයාලට පේනවා මේක ප්‍රස්ථාරගත කළොත් එහෙම මේ වගේ සම්මිතික ව්‍යාප්තියක් හම්බෙන්නේ. ඔයාලට පේනවා මේක අපි බිඳුවෙන් පටන් අරන් 70ට ගියොත් මේ පහේදි සංඛ්‍යාතය මෙතන තියෙනවා. පහේදි සංඛ්‍යාතය 3යි. එතකොට මේ පැත්තෙත් 65 දී සංඛ්‍යාතය 3යි. ඊළඟට මේ වගේ තැනක සංඛ්‍යාතය 6ට යනවා. මේ පැත්තේ සංඛ්‍යාතය 6ට යනවා මෙතන මධ්‍ය අගයේදී. ඊළඟ එකේදී සංඛ්‍යාතය 9ට යනවා.
මේ මැදදි සංඛ්‍යාතයේ 12ට යනවා මේ. ඒතර වක්‍රය අපිට ලැබෙනවා මේ වගේ සම්මිතික වක්‍රයක්. ඔය ලැබෙන්නේ මේ වගේ එකකට. සංඛ්‍යාතය සහ දත්තය අපි ප්‍රස්ථාරගත කරන දත්තය කියන උතර මධ්‍යගය අපිට ගත්තා කියලා. තේරුණාද? මේ සම්මිතික ව්‍යාප්තිය ප්‍රායෝගිකව හරි අඩුයි. දැන් මෙහෙම ලකුණු පේපර් එකකට 70ක් වෙන පේපර් එකක් ගැන හිතන්න. මෙහෙම ව්‍යාප්තියක් ඉතාලම කලාතුරකින් වෙන්න පුළුවන්. ඉතාලම කලාතුරකින්. තේරුණාද? ඉතාලම කලාතුරකින් එන්න පුළුවන් එක. සම්මිතික ව්‍යාප්තිය. උතර මෙතන සංඛ්‍යාතය 12 9 ඔය විදිහට යනවා. 6 3 ගන්න බලන්න. මේ සෛද්ධාන්තික වක්‍රය දාගන්න උදාහරණයක් විදිහට මේ පන්ති එකක් දාගන්න. ඒතර අර සම්මිතික ව්‍යාප්තියකම සංඛ්‍යාතයන් ලස්සනට සමාන පරතරයෙන් බෙදලා වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා දකින්න පුළුවන්. ඔන්න සමමිතික ව්‍යාප්තිය. ලස්සන සම්මිතික ව්‍යාප්තිය. ප්‍රායෝගිකව ගත්තාම කොහොම ඒවා ලැබෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් ලැබෙන්න පුළුවන්. හරි. එතකොට අපේ ව්‍යාප්ති ගත්තාම ඔය සම්මිතික බවෙන් ඈත් වෙනවා. සම්මිතික බවෙන් ඈත් වෙනවා. සම්මිතික බවෙන් ඈත් වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් මේ පැත්තට කියන්නේ දකුණට අනික වමට. ව්‍යාප්තියක් සම්මිතික බවින් ඈත් වෙනවා. ප්‍රායෝගිකව ගත්තාම. ඒක අපි හඳුන්වනවා කුටිකතාව කියලා. ව්‍යාප්තියක් සම්මිතික බවින් ඈත් වීම අපි හඳුන්වන්නේ කුටිකතාව කියලා. පොඩි මාතෘකාවක් ලියන්න. කුටිකතාව. පොඩි මාතෘකාවක් ලියන්න කුටිකතාව. එතනින් ලියන්න මෙහෙම ප්‍රායෝගික ව්‍යාප්තියක් සැලකුව විට එය සමමිතික ව්‍යාප්තියකින් වමට හෝ දකුණට අපගමනය වේ. එය කුටිකතාව ලෙස හඳුන්වයි. එය කුටිකතාව ලෙස හඳුන්වයි. ඒකේ තියෙන අවස්ථා දෙකක්. ධන කුටික ව්‍යාප්ති සහ ඍණ කුටික ව්‍යාප්ති. ධන කුටික ව්‍යාප්ති. අනිත් එක තමයි ඍණ කුටික ව්‍යාප්ති. ධන කුටික ව්‍යාප්ති සහ ඍණ කුටික ව්‍යාප්ති. ධන කුටිකයි කියන්නේ ඔයාට ලොකු පන්තියේදී හම්බෙන ලකුණු වගේ. අන්න එහෙම මතක තියාගන්න. ධන කුටිකයි කියන්නේ ලොකු පන්තියේ ලකුණු වගේ. ඍණ කුටිකයි කියන්නේ පොඩි පන්තියේ ලකුණු වගේ. ධන කුටිකයි කියන්නේ ලොකු පන්තියේ ලකුණු වගේ. ඒ කියන්නේ මේ වැඩි අයට තියෙන මේ එක. ඕ වැදිලා. ඍණ කුටිකයි කියන්නේ පොඩි පන්තියේ ලකුණු වගේ. මේ දෙකේ මේ උසම තැන කියන්නේ මාතය. මතක තියාගන්න ලේසි ඒක නිසා. උසම තැන කියන්නේ මාතය. මාතය අපි සංකේත කරේ MO කියලා. මොඩ් එක MO. හරි. MO. එතකොට ධන කුටික ව්‍යාප්තියක් වුණොත් එහෙම මේ වගේ මධ්‍යයනේ ටිකක් ඈතට ලොකු වගේකට යනවා. හැබැයි ඍණ කුටික ව්‍යාප්තියක් වුණොත් මධ්‍යයනේ මේ වගේ තැනකට එනවා. අන්න එතෙන්දී අර හැඩය ගැන කිව්ව එක චුට්ටක් වෙනස් වෙනවා දැන්.
මධ්‍යයනේ මේ පැත්තට එනවා. ඍණ කුටික ව්‍යාප්තියකදී මධ්‍යයනේ අඩු අගයක් එනවා. ඍණ කුටිකන. ඒතර මධ්‍යස්ථයේ තියෙන මේ දෙක අතර ප්‍රායෝගිකව ගත්තාම මාතයයි මධ්‍යයනේ අතර තමයි මධ්‍යස්ථයේ තියෙන MD මීඩියන් එක. මධ්‍යස්ථයේ නැත්නම් Q2 කියන එක. MD. එහෙම නැත්නම් Q2. Q2. මේවා එකක් අපි කියන්නේ ධන කුටික ව්‍යාප්තියක් අරක ඍණ කුටික ව්‍යාප්තියක්. ධන කුටික ව්‍යාප්තියක අපේ ධන කුටික ව්‍යාප්තියක වැඩි තොරතුරු ප්‍රමාණයක් තියෙන්නේ මධ්‍යයනට වඩා අඩු අගයන්. මේ වැඩි තොරතුරු ප්‍රමාණය මෙහෙම තියෙන්නේ. තොරතුරු වැඩි ප්‍රමාණයක් මෙහෙ තියෙන්නේ. මේක වැඩි තොරතුරු ප්‍රමාණයක් අර පැත්තෙන් සංඛ්‍යාතයන් වැඩි. සංඛ්‍යාතයන් වැඩි ඒවා ටික ඔක්කොම මෙහෙ තියෙන්නේ මෙයාගේ අර හේ තියෙන්නේ. පැහැදිලිද? තේරුණා? ලියන්න මෙහෙම. කුටිකතාව ධන හා ඍණ ලෙස අවස්ථා දෙකක් විස්තර කෙරේ. කුටිකතාව ධන හා ඍණ ලෙස අවස්ථාවන් දෙකක් විස්තර කෙරේ. වෙනම ලියන්න. ධන කුටික ව්‍යාප්තියක් වැඩි මධ්‍යයන අගයක් පෙන්වන අතර ඍණ කුටික ව්‍යාප්තියක් අඩු මධ්‍යයන අගයක් පෙන්වයි. ධන කුටික ව්‍යාප්තියක් වැඩි මධ්‍යයන අගයක් පෙන්වන අතර ඍණ කුටික ව්‍යාප්තියක් අඩු මධ්‍යයන අගයක් පෙන්වයි. තවද ධන කුටික ව්‍යාප්තියකදී දත්තයන්ගේ වැඩි කොටසක් මධ්‍යයන්ට වඩා අඩු අගයන්ගෙන් යුක්ත වේ. එන වැඩි වර්ගඵලයක් මෙහි තියෙනවා. පේනවනේ මධ්‍යයන්ට වඩා ඍණ කුටික ව්‍යාප්තියකදී වැඩි දත්තයන් ප්‍රමාණයක් මධ්‍යයන්ට වඩා වැඩි අගයන්ගෙන් සමන්විත වේ. මධ්‍යයනට වඩා වැඩි අගයන්ගෙන් සමන්විත වේ. මේ දෙක ඇඳගමු. එතකොට ඔයාලට ප්‍රශ්නකදී කුටිකතාවට අදාළව වක්‍රය අඳින්න කිව්වොත් ඒක ධන කුටිකද ඍණ කුටිකද කියලා ඔයාලට ටක් ගාලා මේ අගයන් අනුව පේනවනේ මාතේ මධ්‍යස්ථේ මධ්‍යයන අනුව. මධ්‍යයනට වැඩි අගයක් එනවනම් ධන කුටිකයි. මධ්‍යයනට අඩු අගයක් එනවනම් ඍණ කුටිකයි. ඒතකොට ඔයාලට ඒකට අදාළව වක්‍රය අතින් නිකන් හැඩය ඇඳලා දත්ත ටික ලකුණු කරන්න පුළුවන්. ගන්න බලන්න. සටහනට ගන්න අවශ්‍ය දේවල් සංඛ්‍යාතයයි දත්තයි අක්ෂර නම් කරමු. එතකොට අපි වැඩේ වඩා ප්‍රායෝගිකව සාර්ථක වෙන්නේ. දැන් සමහරලාට මේක මතක තියාගෙන ඉන්න හරි අමාරුයි. ඉතින් එතෙන්දී බොහොම ලස්සන පහසු දෙයක් තියෙනවා. ඒ තමයි මේ කුටිකතාව සංගුණකයක් විදිහට අගයක් විදිහට හොයනවා. කුටිකතාව අගයක් විදිහට නැත්නම් සංගුණකයක් කියන්නේ වටිනාකමක් විදිහට හොයනවා. සංගුණකයක් කියන්නේ ඒක නෑනේ. සංගුණකයක් විදිහට හොයනවා අගයක් විදිහට. ඒක හොයන්නේ මෙහිමයි. කියන්න පොඩි මාතෘකාව කාල් පියර්සන්ගේ
කුටිකතා සංගුණකය. කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකය. මේ කුටිකතා සංගුණකය අපි SK කියලා සංකේත කරනවා. ආකාර දෙකකට අපි ගණනය කරනවා. කුටිකතා සංගුණකය කියන එක ආකාර දෙකකට. මේ දෙක සමාන උත්තර දෙකක් නෙවෙයි ඈ. දැන් ගණිතයේ කවුරු හරි කෙනෙක් වටිනාකම් දෙකක් ක්‍රම දෙකකට හෙව්වොත් මොන හරි චලයක අගයන් දෙකක් එකම උත්තරේ එනවනේ. නමුත් මේක එහෙම එන්නේ නැහැ. මේකේ උත්තර දෙකක් එන්නේ. මේක සමාන කරන්න එහෙම යන්න එපා. උත්තර දෙකක් එන්නේ. එකක් තමයි අපි හොයනවා මධ්‍යයනයෙන් මාතේ අඩු කරනවා. මධ්‍යයනයෙන් මාතේ අඩු කරනවා. අඩු කරලා අපි බෙදනවා සම්මත අපගමනය. එතකොට අපිට එනවා ඒකක රහිත වටිනාකම. මේක අපි හඳුන්වනවා කුටිකතා සංගුණකය කියලා. එහෙම නැත්තම් ඔයාට පුළුවන් දෙවනි ක්‍රමය තියෙනවා මධ්‍යයනයෙන් අඩු කරනවා මධ්‍යස්ථය. මෙතන උඩ මාතේනේ අඩු කරේ. මධ්‍යයනයෙන් අඩු කරනවා මධ්‍යස්ථය. එහෙම අඩු කරලා හැබැයි තුනෙනුත් වැඩි කරනවා. එතනත් බෙදන්නේ සම්මත අපගමනයෙන් තමයි. එකත් බෙදනවා සම්මත අපගමනය. මේ ආකාර දෙකෙන්ම කුටිකතා සංගුණකය ගණනය කරනවා. ඒතරාට පේන්න ඕනේ මේ දෙකෙන් කෝකෙන් හෙව්වත් ඔයා මධ්‍යයනයේ සම්මත අපගමනය හොයලා තියෙන්න ඕන ගැටලුවේ. ඒතර මධ්‍යයනයේ සම්මත අපගමනය හොයලා මේ මධ්‍යයනයේ සම්මත අපගමනය පදනම් කරගෙන තමයි මේකට එන්නේ. ඔයා මාතේ හොයපු අවස්ථාවක මේකෙන් හොයත හැකි, මධ්‍යයනයේ හොයපු අවස්ථාවක මේකෙන් හොයත හැකි. ඒතර සමහර ගැටලු වල අපි මාතේ හොයනවා, සමහර ගැටලු වල මධ්‍යස්ථය හොයනවා, සමහර ඒවා දෙකම හොයනවා. ඒතකොට අපිට මේ සූත්‍ර දෙකෙන් මොකද්ද පාවිච්චි කරන්න කියන එකත් එයා ගැටලුවේ සමහරට කියන්නත් පුළුවන්. මට මේක අමතක නම් ගොඩක් වෙලාට ගණන්වල කියනවා. ගන්න දෙනවා මෙන්න මේකෙන් හොයන්න කියලා. ඔයාලට මේක දීලා මේකෙන් හොයන්න කියලා දෙයි කුටිකතා සංගුණකය. ඊළඟට මේක හරි ලස්සන වැඩක් වෙනවා. ඔයාලට පේනවනේ මේ මධ්‍යයනයේ රින මාතේනේ. එතකොට අර සමමිතික ව්‍යාප්තියක් වුණොත් කුටිකතා සංගුණකේ බිඳුවයි. මේවා සමානයිනේ. කුටිකතා සංගුණකේ බිඳුව වෙනවා. ඒ වගේම තමයි ධන ව්‍යාප්තියක් ගත්තොත් ධන කුටික ව්‍යාප්තියක් ගත්තොත් මධ්‍යයනේ වැඩි. මධ්‍යයනේ අනිත් දෙන්නටම වඩා වැඩි. ඒතර කුටිකතා සංගුණකේ ධන වෙනවා. ඍණ කුටික ව්‍යාප්තියක් ගත්තොත් මධ්‍යයනේ අනිත් දෙන්නටම වඩා අඩුයි. මධ්‍යයනේ අනිත් දෙන්නටම වඩා අඩුයි. එතකොට ඔයාට ඍණ උත්තරයක් එනවා. පැහැදිලිද? ඒතකොට ධන කුටික ව්‍යාප්තියක කුටිකතා සංගුණකේ ධන වෙනවා. ඍණ කුටික ව්‍යාප්තියක කුටිකතා සංගුණකේ ඍණ වෙනවා. පැහැදිලිද? ඒක නැත් අදහසක් ආවද ඔයාට? පොඩි සටහනක් දාමු මෙහෙම. කුටිකතා සංගුණ ලියවනේ කාල් පියර්සන්ගේ කුටිකතා සංගුණකය. ඒක ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ව්‍යාප්තියක කුටිකතාව පහත පරිදි මිනුමක් ලෙස දක්වයි. ව්‍යාප්තියක කුටිකතාව පහත පරිදි මිනුමක් ලෙස දක්වයි. එය ධන කුටික ව්‍යාප්තියක් සඳහා ධනාගයක්ද? ධන කුටික ව්‍යාප්තියක් සඳහා ධනාගයක්ද? ඍණ කුටික ව්‍යාප්තියක් සඳහා ඍණාගයක්ද වේ. එය ධන කුටික ව්‍යාප්තියක් සඳහා ධනාගයක්ද? ඍණ කුටික ව්‍යාප්තියක් සඳහා ඍණාගයක්ද වේ. ඍණ කුටික ව්‍යාප්තියක් සඳහා ඍණාගයක්ද වේ. මේ දෙක සටහන් කරගන්න. සටහන් ලියා ගන්න.
එතකොට ඔයගොල්ලන්ට සංඛ්‍යානේ ගාණක් දුන්නාම පන්ති ප්‍රාන්තර වගේ තියෙන ගාණක ඔයගොල්ලන්ට අවසානයේ ගානේ අවසානයේ අහනවා ව්‍යාප්තියේ හැඩය කුමක්ද? එහෙම නැත්නම් එයා අහනවා ව්‍යාප්තියේ කුටිකතා සංගුණකේ ගණනය කරන්න. නැත්නම් ව්‍යාප්තියේ කුටිකතා සංගුණකේ ගණනය කර ව්‍යාප්තියේ හැඩය නිර්ණය කරන්න. ව්‍යාප්තියේ හැඩේ දල වැඳ දක්වන්න. අන්න එහෙම දෙන්න පුළුවන්. එතකොට එයා අර ඔයාගේ වගු ටික ගහලා වගුවේ තීරු ටික ගහලා ගාන හදනවා. ගාන හදලා මාතේ මධ්‍යස්ථේ මධ්‍යනවා හොයනවනේ. ඒ මොනවා හරි හොයපු එකකින් මධ්‍යනය සහ මාතයෙන් හෝ මධ්‍යනය සහ මධ්‍යස්ථයෙන් සම්මතපගමනින් බෙදලා ඔයාට පුළුවන් කුටිකතා සංගුණකේ හොයන්න. කුටිකතා සංගුණකේ ධන වුණොත් ඒක ධන කුටික ව්‍යාප්තිය. ඒතරට පුළුවන් ප්‍රස්ථාරයක් දලව අඳින්න. දලව අඳින්නේ මේ ප්‍රස්ථාරයේ හැඩය. ධන කුටික ව්‍යාප්තිය නම් මෙහෙට ඇලවෙලා තියෙන්නේ. මෙහෙට තමයි ඉස්සිලා තියෙන්නේ. ඍණ කුටික ව්‍යාප්තිය නම් ඉස්සරහට ඉස්සිලා තියෙන්නේ. ධන කුටික ව්‍යාප්තියක මධ්‍යනේ වැඩි අගයක් එනවා. ඍණ කුටික ව්‍යාප්තියක මධ්‍යනේ අඩු අගයක් වෙනවා. ඒතර ආයක ප්‍රස්ථාරය ඇඳලා අගයන් ටික ලකුණු කරලා පෙන්වනවා නම් ඇති. ඒවත් දලව ලකුණු කරන්නේ. කොහෙත් අපි අපේ පරිමාණයන්ට අඳින්න යන්නේ නැහැනේ. පැහැදිලිද? තේරුණාද? හරි. එහෙනම් සංඛ්‍යානේ සිද්ධාන්ත ටික ඔච්චරයි. මේ අවසානයේ මේ ව්‍යාප්තියක හැඩය කියන අදහස. මේ ව්‍යාප්තියක හැඩය ප්‍රශ්නේ අවසානයේ අහන්නේ ඔයගොල්ලන්ගෙන්. සම්මිතික ව්‍යාප්තියක්ද, ධන කුටික ව්‍යාප්තියක්ද, ඍණ කුටික ව්‍යාප්තියක්ද කියන එක. පැහැදිලිද? හරි. එහෙනම් සංඛ්‍යානේ කොටස් ටික අවසానයි. ඔයගොල්ලෝ ගැටලු හදනකොට මේ කුටිකතා සංගුණිකේ අහන තැන් වලට මේක පාවිච්චි කරන්න.